ටැරෝ කාඩ් රීඩින් සහ ලෝ ඔෆ් ඇට්‍රැක්ෂන් අතර තියෙන සම්බන්ධය ගැනවට අයිඩියා එකක් තියෙනවද? අපි අද ඒ ගැන කතා කරමු. Nice. ඉතින් අපි මුලින්ම කතා කරමු ලෝ ඔෆ් ඇට්‍රැක්ෂන් කියන්නේ මොකක්ද කියලා. සරලවම මේක අපි හිතන දේ, අපි හැඟෙන දේ, අපි බලාපොරොත්තු වෙන දේ, ඒ දේවල් තමයි අපේ ජීවිතේට ආකර්ෂණය වෙන්නේ. ඒක හරියට රේඩියෝ එකක් වගේ. ඔයා ටියුන් කරන ෆ්‍රීකවන්සි එකට අදාළ දේවල් තමයි ඔයාගේ ජීවිතේට ආකර්ෂණය වෙන්නේ. මේක ගැන වර්තමානයේ ගොඩක් අය කතා කරන ගත්තට මේක අද යෙදී වෙච්ච එකක් නන් නෙමෙයි. මේක 19 වන සියවසේ ඈත භාගයේ ඉඳන් ඒ කාලේ හිටපු විද්වතුන් පවා ප්‍රකාශයට පත් කරන තියරි එකක් තමයි law of attraction කියලා කියන්නේ. Oh my god! Wow! ඒ කාලේ තිබිච්ච තියරියක් තමයි new thoughts movement කියන තියරිය එක. මෙන්න මේකේ තිබිච්ච සංකල්පයක් තමයි thoughts are powerful කියන එක. ඉතින් ડોක්ටර්ස්ලා පවා විශ්වාස කරන්න ගත්තා මිනිස්සුන්ගේ ලෙඩ රෝග සනීප වෙන මේ thoughts කියන දේ ගොඩක් ඉවහල් වෙනවා කියලා. ඉතින් ඒකත් එක්ක තමයි මේ law of attraction කියන සංකල්පයට මූලධර්මය විදිහට පදනම් වෙලා තියෙන්නේ කියලා සඳහන් වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේ thoughts are powerful කියන මූලධර්මයට අනුව ඒකට law of attraction කියන නම දීලා තියෙන්නේ බ්ලෙවෙන්ස්කි කියන රුසියානු ජාතික ලේඛකයා විසින්. ඉතින් බ්ලෙවෙන්ස්කි කියලා කියන්නේ ඊස්ටර්න් වෙස්ටර්න් ෆිලොසොෆි සහ ස්පිරිචුවල් අයිඩියාස් ගැන පොත් ලියපු ලේඛකයෙක්. law of attraction කියන එක ස්ටෙප් 3කින් හඳුන්වා දෙන්න පුළුවන්. ඒක තමයි thoughts, feelings, action කියන එක. ඉතින් මේ thoughts කියලා කියන්නේ ඕ මට පුළුවන්, මට මේක හම්බෙයි කියන දේ. ඉතින් feelings කියලා කියන්නේ සතුට, ඒ ගැන තියෙන බලාපොරොත්තුව, විශ්වාසය. ඉතින් action කියලා කියන්නේ ඔය දෙකම ක්‍රියාවට නැංවීම. ඒකට අපි උදාහරණයක් කරන් පැහැදිලි කරගත්තොත් මම හිතනවා මට ජොබ් එකක් නැහැ කියලා. මට ජොබ් එකක් කරන්න ස්කිල් එකක් නැහැ කියලා. අපි එහෙම හිතුවොත් එimhe මට ජොබ් එකක් කරන්න තියෙන මගේ කොන්ෆිඩන්ස් එක අඩු වෙලා යනවා. ඉතින් ඊට පස්සේ මට එන්න තියෙන ඔපචුනිටිස් මගේ හැරෙන්න පුළුවන්. හැබැයි මම හිතුවොත් එහෙම මට හොඳ ස්කිල් එකක් තියෙනවා, මට හොඳ ජොබ් එකක් කරන්න පුළුවන් කියලා. එතකොට මම මගේ ස්කිල් එක ඉම්ප්‍රූව් කරගන්න දේවල් මම විසින්ම ගොඩනගා ගන්නවා. එතකොට මට එක එක නොයෙකුත් ඔපචුනිටිස් ජොබ් එකක් කරන්න අවශ්‍ය දේවල් මට ලැබෙනවා. ඉතින් ඔන්න ඕක තමයි law of attraction කියලා සරලව කියන්න පුළුවන් දේ. What? අපි ඊට පස්සේ කතා කරමු ටැරෝ කාඩ් රීඩින් කියන්නේ මොකක්ද කියලා. ඔයාගේ දැන් තියෙන ඉමෝෂනල් ෆීලිංග්ස්, ඔයාගේ බලාපොරොත්තු, ඔයාගේ දැන් ජීවත් වෙන තත්ත්වයට අනුව එක එක සිම්බල් වලින් ඔයාගේ ලයිෆ් ස්ටයිල් එක පෙන්වීම තමයි ටැරෝ කාඩ් රීඩින් වලින් කරන්නේ. හරියට ඒක වර්තමාන ඔයාගේ ජීවන රටාව මිරර් එකකින් පෙන්වනවා වගේ දෙයක් තමයි මේ ටැරෝ කාඩ් රීඩින් වලින් කරන්නේ. අපි දැන් කතා කරමු ටැරෝ කාඩ් රීඩින් සහ මේ law of attraction අතර තියෙන සම්බන්ධය මොකක්ද කියලා. ටැරෝ කාඩ් රීඩින් කියලා කියන්නේ ඔයාගේ අනාගතය ප්‍රෙඩික්ට් කරන මැජික් කාඩ් එකක් නන් නෙමෙයි. law of attraction කියලා කියන්නේ අපි මොකක් හරි දෙයක් ගැන විශ් කරලා ඒක ලැබෙනකන් නිකන් ඒක දිහා බලන් ඉන්න එකක් නෙමෙයි. අපි මේක උදාහරණයකින් පැහැදිලි කරගමුද? කවුරුහරි කෙනෙක් ඉන්නවා රිලේෂන්ෂිප් එකකට යන්න බලාපොරොත්තු වෙනවා. හැබැයි මෙයා රිලේෂන්ෂිප් එකට යන්න බයයි කලින් වෙච්ච බ්‍රේක් අප් එකක් නිසා. ඉතින් ඒකත් එක්ක මෙයා ටැරෝ කාඩ් රීඩින් එකකින් මෙයාට ලැබෙන සිම්බල් වලින් කියවෙනවා ඔයා බ්‍රේක් අප් එකක් නිසා ඔයා බයෙන් ඉන්නවා අලුත් ආදරයකට යන්න. හැබැයි ඔයාට ඉස්සරහට ලැබෙන කෙනා ගොඩක් විශ්වාසවන්ත, ගොඩක් ආදරණීය චරිතයක් ඔයාට ලැබෙනවා කියලා ඔයාට ටැරෝ කාඩ් සිම්බල් වලින් ලැබෙනවා. අන්න ඔය දේ මෙයාට මෙයාගේ සිටුේෂන් එකට ගැළපෙන දෙයක් නිසා මෙයා බලාපොරොත්තු වෙන ගන්න ඔව් මෙයාට ඉස්සරහට හොඳ දෙයක් වෙයි කියලා. ඉතින් ඔන්න ඕක තමයි ටැරෝ කාඩ් රීඩින් වලින් වෙන්නේ. ඉතින් අපි බලමු ඔය ටැරෝ කාඩ් රීඩින් වලින් එයාට ලැබිච්ච දේ කොහොමද මේ law of attraction එකට attach වෙන්නේ කියලා. අපිට ආදරය ගැන තිබිච්ච past negative mind එක අර ලැබුණු ටැරෝ කාඩ් රීඩින් එකත් එක්ක ටික ටික අයින් වෙලා යන්න ගන්නවා. අපිට හැමදේම හොඳින් සිද්ධ වෙනවා වගේ දැනෙන්න ගන්නවා. self confidence එක වැඩි වෙනවා. finally හොඳ relationship එකක් අපිට attract වෙන්න chance එකක් open වෙනවා. ඔන්න ඕක තමයි ටැරෝ කාඩ් රීඩින් සහ law of attraction අතර එකිනෙකට සම්බන්ධ වෙන්නේ. ඉතින් අපි ඩිසර්ව් කරන දේ ඒ විදිහටම අපේ ජීවිතය වලට එනවා. ඉතින් මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වුණා නම් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න, තව කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. එහෙනම් මං ගිහින් ඉන්නම්. bye bye bye. goodbye.